බටහිර ඉන්දිය කොදෙව්වන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 41ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාසිවාසී බටහිර ඉන්දිය නායක ෂේ හෝප් ලබාගත් අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ආරාධනා කරා. පැතුම් නිසංක ප්‍රථමයෙන් පන්දුවේම ලබා දුන් උඩ පන්දුව කීසි කාටි හට රැක ගැනීමට නොහැකි වීම සමග ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනගත් පැතුම් නිසංක ලකුණු 79ක් ලබාගත් අතර ඊට 6.1 සහ 4.9 ඇතුළත්. නවනායක කුසල් මෙන්ඩිස් විශිෂ්ට ප්‍රතිහරණයක නිරත වෙමින් ලකුණු 72ක් ලබා ගත්තා. ඊට 6.4ක් සහ 4.4ක් ඇතුළත්. හිටපු නායක චරිත් අසලංක පන්දු 44කින් ලකුණු 45ක් ලබා ගත්තා. පන්දු වාර 50 අවසානයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 303ක විශිෂ්ට ලකුණු පුරුවක් කඩලු 7ක් ලැබී ගොඩ නැගුවා. ජේඩන් සිල්ස්, මැතිව් ෆෝඩ් හා රොස්ටන් චේස් අතර කඩලු 2 බැගින් බෙදී ගියා. පන්දු වාර 49 පන්දු දෙකක් තුළ බටහිර ඉන්දිය සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි ලකුණු 262ක් පමණි. ෂේ හෝප් ලකුණු 56ක් සහ ජස්ටින් ග්‍රේව්ස් ලකුණු 45ක් ලබාගත් එම ලකුණු සංඛ්‍යාව සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වුණේ නැහැ. කොදෙව්වන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් දුස්මන්ත චමීර ලකුණු 67ට කඩලු 4ක් බිඳ හෙළුවා. මහිස් තීක්ෂණ කඩලු 2ක් ලකුණු 26ක් තුළ දී බිඳ දැමුවා. මීළඟ දෙවන පන්දු වාර 50 ක්‍රිකට් තරගය ජූනි 7 ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 1ට ආරම්භ වීමට නියමිතයි.